බොහෝ දෙනෙකුට තියෙන ගැටලුවක් තමයි මෙන්න මේ කුකබිටේසිය කුලයේ කරවිල, පතවල, වැටකුළු, පැණි කොමඩු වට්ටක් වගේ භෝග වලට සිදුවන ඉල්මැස්සාගේ හානිය. ඉතින් ඉල්මැස්සාගේ හානිය සිදු වුණාම මෙන්න මේ වගේ ගෙඩි ඉක්මනට කහපාට වෙලා දෙන්න ගන්න වගේ මේක අභ්‍යන්තරයේ පණුව ඉන්නවා. ඔබට බලන්න පුළුවන් මෙන්න මේ වගේ අභ්‍යන්තරයේ පණු කීටයන් ඉන්නවා. ඉතින් ඒ වගේම ඉල්මැසි හානිය දිනෙන් දින වැඩි වෙනවා. ඉතින් මේක පාලනය කරගන්න ක්‍රම, නිවැරදිව පාලනය කරගන්න ක්‍රම අපි අද කතා කරමු. යමු අපි අද වීඩියෝ එකට. පළවෙනි ක්‍රමයේ විදිහට ඔබට බලන්න පුළුවන් මේ තියෙන්නේ ඉල්මැසි උගුලක්. මේ ඉල්මැස්සන් අභ්‍යන්තරයේ ඉන්න මේ ඉල්මැසි උගුලට හසු වෙලා ඉතින් මේ ඉල්මැසි උගුල ගැන සම්පූර්ණ විස්තරයක් කියන්න වෙනවා. මොකද මේක නිවැරදිව භාවිතා කරේ නැත්නම් අපිට ඉල්මැස්සව නිවැරදිව පාලනය කරගන්න සිදු වෙන්නේ නැහැ. ඉතින් ඒකට හේතුව තමයි මේ අභ්‍යන්තරයේ ඉන්න සියලුම ඉල්මැස්සන් ඉල්මැස්සගේ පිරිමි සත්තු ටික තමයි මේ ඉන්නේ. මොකද මේකට අපි යොදලා තියෙන ඊතයිල් කියන පෙරමෝන් එක ගැහැණු ඉල්මැස්සන්ගේ. ඉතින් මේ ගැහැණු ඉල්මැස්සන් ඉන්නවා කියලා හිතලා තමයි මේ ඉල්මැස්සෝ මෙන්න මේ අභ්‍යන්තරයට ඇතුල් වෙන්නේ. ඉතින් එතෙන්දි වෙන්නේ මේ ඉල්මැස්සන් අතර සංසේචනයක් නොවීම නිසා කීටයන් හට ගැනීම සිදු වෙන්නේ නැහැ. ඉතින් ඒ තුලින් සම්පූර්ණයෙන්ම ශේෂ්ත්‍රයේ ඉල්මැසි ගහණය අඩුවීමක් තමයි සිදු වෙන්නේ. ඉතින් මේ ඉල්මැසි උගුලක් සදා ගන්න එක වඩ පහසු ක්‍රමයක්. පොඩි බට කෑල්ලක් අරගෙන මේ වගේ අතුරට වෙන්න තියලා මෙන්න මේ වගේ ඉල්මැසිගේ පෙරමෝන් එක, ඒ කියන්නේ ඉල්මැස්ස ගැහණු සතගේ පෙරමෝන් එකේ තියෙන ද්‍රාවණ තියෙනවා. ඒ වගේම මෙන්න මේ වගේ දී කැබලි වල තවරපු කැටක් තියෙනවා. ඉතින් මේ වගේ එකක් අභ්‍යන්තරේ තියන්න තමයි තියෙන්නේ. ඉතින් එතකොට ඉල්මැස්සෝ ටික මේක ඇතුළට යනවා. පිරිමි සත්තු ටික සංසේචනය වෙන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම ශේෂ්ත්‍රයේ ඉල්මැස්සන් බෝවීම පාලනය වෙනවා. නමුත් යම් ඉල්මැස්සෙක් සංසේචනය වුණු දෙන්නේ 3 දෙනෙක් වගේ හිටියොත් නැවත මේක ඇති වෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒක අපිට 70%ක් වගේ පාලනය කරගන්න පුළුවන්. මොකද විශාල වගාවල අපිට මේ වගේ ඉල්මැසි උගුල් භාවිත කිරීම ඉතා වටිනවා. මොකද සම්පූර්ණ ශේෂ්ත්‍රයේ ගහණය අඩු කර ගැනීමට. ඒ වගේම තවත් කරුණක් තමයි මෙන්න මේ වගේ ඉල්මැස්සන් හානි කරපු පළදාව තියෙනවා. වට්ටක්ක වෙන්න පුළුවන්, පැණි කොමඩු, ඒ වගේම පතවල වගේ වැටකුළු වගේ භෝග මේ හානි කරපු එක ශේෂ්ත්‍රයට විසි කරන්න එපා. විසි කරපු ගමන් මේ ඉල්මැස්සගේ කීටයන් කෝෂගත වෙන්නේ පොළවේ. ඉතින් පොළවේ කෝෂගත වුණාම නැවත ඉල්මැස්සන් වෙලා ශේෂ්ත්‍රයට එනවා. ඉතින් මේ ටික අපිට පුළුවන් ගිනි ගොඩකට දාලා පුලුස්සලා දාන්න. එහෙම නැත්නම් කළු පාට පොලිතින් එකකට දාලා ගැට ගහලා හොඳට අවුවේ තියන්න. ඒ තුලින් අපිට කීටයන් විනාශ කරගන්න පුළුවන්. ඊළඟ කරුණ අපි බලමු. ඉතින් මෙන්න මේ වගේ ගෙඩි කුඩා අවදියේම තමයි ඉල්මැස්සා හානි කරන්නේ ඕනෑම භෝගයක. මොකද හේතුව ඉල්මැස්සයි ගෑනු සතාට අවශ්‍යයි සීනි සහිත ද්‍රාවණ බිත්තර තැම්පත් කිරීමට. ඉතින් මෙන්න මේ වගේ මේ පළදාව ඉතා කුඩා කාලේ වට්ටක්කා, කරවිල, පිපිඤ්ඤා වගේ භෝගවල ඔවුන් බිත්තර තැම්පත් කරනවා. ඉතින් අපිට පුළුවන් මෙන්න මේ වගේ එකක් පොලිතින් එකකින් ආවරණය කරන්න. අපිට පුළුවන් මේ වගේ පොලිතින් බෑග් එකක් අරගෙන මෙන්න මේ මැතුර මේක දාලා මෙතනින් නවලා මෙන්න වගේ ස්ටේපර් එකක් අරගෙන මෙතනින් කටුවක් ගහන්න. දැන් ඉල්මැස්සට මේක අභ්‍යන්තරයට ගිහින් හානි කරන්න වෙන්නේ මේ පළදාවට. ඉතින් මේක හොඳට විශාල වෙනවා මෙන්න මේ පොලිතින් කවරය අභ්‍යන්තරයේ. ඉතින් අපි හම්බ වෙමු තවත් දවසක අලුත් වීඩියෝ එකකින්. ගැටළු සහගත තැනක් තිබුණොත් කමෙන්ට් සෙක්ෂන් එකෙන් දැනුම් දෙන්න. ස්තුතියි.